අද අපි අන්බොක්සින් එකක් කරන්න යන්නේ අලුතෙන්ම ආපු Sony A7 V කැමරාව. ඉතින් මේ කැමරාව මම ගත්තේ කැමරා ෆයිනිෂන් එකෙන්. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක ස්පොන්සර් කරලා නැහැ වීඩියෝ එක. මේක මගේ අන්බොක්සින් වීඩියෝ එකක් විදිහට කරන්න ඕනේ. මොකෝ මම ඒ කැමරා ෆයිනිෂන් එකත් එක්ක ගොඩක් equipments ගන්න ඒගොල්ලන්ගේ සර්විස් එක ගැන නම් ආයෙත් කතා කරන්න ඕනේ. ඒක high end සර්විස් එකක්. after servicing තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් හැමදේම දෙනවා. right අපි මේක අන්බොක්ස් කරලා බලමු. Sony කැමරා සීරීස් එකේ A7 IV බොක්ස් එකට සාපේක්ෂව A7 V බොක්ස් එක හරි ප්ලේන් බොක්ස් එකක් තිබ්බේ. ඉතින් මේකත් එක්ක මම තප් කාඩ් එකක් ගත්තා. මොකෝ ඒකේ high performance ටික මට එළියට ගන්න ඕනේ හින්දා ඊට පස්සේ එක්ස්ට්‍රා බැටරි එකක් ගත්තා. මොකද මේ මට කරන වැඩත් එක්ක ලොකු බැටරි කැපැසිටි ඕනේ හින්දා බෑකප් බැටරි එකක් ඕනේ හින්දා එතකොට තර්ඩ් පාර්ටි සප්ලයර්ස් ලගෙන් මේ මම try කරේ බැටරිය මේ ඔරිජිනල්ම බැටරිය තමයි ගන්න ඕනේ. එතකොට අපිට මේ බැටරි එක බොක්ස් එක ඕපන් කරාම ඒකත් එක්ක තියෙන පේපර් වර්ක්ස් ටික තියෙනවා. ඊට පස්සේ ඒක බබල් රැපින් එකකින් තියෙන්නේ බැටරිය ලයිෆ් ටයිම් එකේම කියන්නේ ඒ ටිකයි ඒ විස්තර ටික තියෙන්නේ ෆස්ට් යූස් එක කොහමද ඒ විස්තර. ඉතින් ඔරිජිනල් බැටරි එකක් ගත්තාන් පස්සේ ඒක තියෙන ප්‍රීමියම් ක්වොලිටි එක ගැන අල්පෙන් කතා කරන්න ඕනේ නේ. right ඊට පස්සේ අපි තප් කාඩ් එක පොඩ්ඩක් බලමු. මේක සාමාන්‍යයෙන් 80,000ට වැඩි ඔය කාඩ් එක ඒකේ high performance high reading speed දෙකේ high මේ writing speed දෙකේ තියෙන. ඉතින් box එක unbox කරාම මේ වගේ paper works ටික තියෙනවා. Sony original CFX කාඩ් එක. ඉතින් paper works ටික අනිත් අපි සාමාන්‍යයෙන් use කරන camera cards වලට වඩා ගොඩක් පොඩි මේ කාඩ් එක. මේක 240GB කාඩ් එකක් තමයි මම ගත්තේ. මේක ඉන්න අන්බොක්ස් කරලා බලමු අපි. right මේක තමයි කාඩ් එක හම්බෙන්නේ focus. yes මේක තමයි මේ අපිට හම්බෙච්ච කාඩ් එක. writing speed එක මට මතකයි 1700 reading speed එක මෙගාබයිට් 1800ක්. right අපි කැමරාව අන්බොක්ස් කරමු. A7 IV එකට සාපේක්ෂව A7 V එකේ කැමරා බොක්ස් එක plain white බොක්ස් එකක් එන්නේ. තියෙන ලොකු ක්ලාසි නිකන් අර ඇට්‍රැක්ෂන් එක ගන්න පුළුවන් ලුක් එකක් නෑ බොක්ස් එකේ. right ඉතින් බොක්ස් එක නෙමෙයි අපිට කොහොමද වැඩගත්. අපි කැමරාවේ high performance ගන්න ඕනින්ද තමයි අපි සාමාන්‍යයෙන් මේ ස්ටෙප් එකක් අප්ඩේට් කරගන්න. ඒ කියන්නේ අපේ කැමරා එක අප්ග්‍රේඩ් කරගන්න රීප්ලේස්මන්ට් එක. right අපි මේක අන්බොක්ස් කරලා බලමු. right කැමරාව අන්බොක්ස් කරපු ගමන්ම අපිට උඩින්ම තියෙනවා paper works warranty cards ටික ඒගොල්ලන්ගේ after service එක කොහොමද දෙන්නේ විස්තර ටික තියෙනවා paper works වල. right අපි මෙතනින් අන්බොක්ස් කරලා බලමු. right බොක්ස් එක තුලේ ස්ට්‍රැප් එක තියෙනවා කැමරාවටම A7 V ස්ටැම්ප් කරපු එම්බ්‍රොයිඩර් කරපු. ඊට පස්සේ කැමරාවටම ඉන්ක්ලූඩ් වෙනවා බැටරියක්. ඒකත් ඔරිජිනල් බැටරිය තමයි කොහොමද කැමරාවත් එක්ක එන්නේ. බැටරි දෙක ගැන මම වෙනම රිවිව් එකක් කරන්න කොහොමද ඒක මට ෆීල් වෙච්ච විදිය කැපැසිටිස් කොහොමද පර්ෆෝමින් කොහොමද කියලා. ඔන්න දැන් අපි එළියට ගමු A7 V බෝඩි එක. right A7 V බෝඩි එක මෙයා තමයි අලුතෙන්ම ආපු යාළුවා. මේකේ මට අතට ගත්තට පස්සේ grip එක නම් A7 IV එකම තමයි. body shape එක වෙනසක් නැහැ. display එක layout display එකක් තියෙනවා. ඒකින්ද වැඩ ටික කරගන්න ලේසි. සාමාන්‍යයෙන් අපි A7 IV එක නම් කෙලින්ම display එක flip out කරලා rotate කරලා ආයි flipping කරලා තමයි මේ වීඩියෝ එකේ වැඩ කරන්න ඕනේ. මේක අපිට එක rotation එකෙන් මේ flipping kill කරගන්න පුළුවන්. access එක තියෙනවා. එතකොට අපිට ගොඩක් වෙලාවට වීඩියෝ කරන්න හරෝ ඉන්න ඕනේ. මෙතන ගන්න ඊට පස්සේ memory card slots දෙකයි CFX කාඩ් එක කාඩ් එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේකේ type C port දෙකක් හම්බ වෙනවා. එකක් අපිට පුළුවන් data transfer කරන ගමන් කැමරාව charge වෙන්න දාන්න.
ඊට පස්සේ මයිකින් එකයි හෙඩ්ෆෝන් ජැක් එකයි ඒ දෙකට පෝඩ් දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම HDMI පෝට් එක මේක තියෙන්න ඕනේ මං හිතන්නේ. yes HDMI පෝට් එකක් තියෙනවා ලොකු HDMI පෝට් එකක් තියෙන එක අපිට ලේසි වැඩ කරගන්න. හරි ෆස්ට් ස්ටාර්ට් අප් එක අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. අපිට configure area settings ටික configure කරන්න වෙනවා. date එකයි state එකයි. මේක සෙටප් කරන්න මම මේ වීඩියෝ රෙකෝඩ් කරන දවස වෙලාව 10:25 සෙට් කරගත්තා. එන හැම මැසේජ් එකක්ම මේ රීඩ් කරලා ඕකේ කරන්න. right මේක ෆර්ම්වෙයාර් එක අප්ඩේට් version එකක් එන්නේ. උනාට මම ෆෝන් එකට කනෙක්ට් කරපු ගමන් ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරන්න මට ආවා. මේ ෆෝන් එකට කනෙක්ට් කරන්න නැතුව තමයි ෆස්ට් ස්ටාර්ට් කරලා පිකප් බැලුවේ. Sony A74 එකට සාපේක්ෂව A75 එකේ settings ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අපි ඉස්සරහට බලමු.